අක්කි කලබල වෙන්න එපා. ඔයාටත් දෙන්නටම කියලා තමයි ගෙනා. එයත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කොහෙ ගියත් මොනවා හරි මට ගෙනාවොත් පින්ක් කලර් එකට යන්න තමයි ගන්නෙ. මොකද මං ආස පින්ක් කලර් නිසා. හායි මං අද ඔයාලට පෙන්වන්න යන්නේ අපේ අයියා ඉන්දියා ගිහින් මට මොනවද ගෙනාවේ කියලා. මෙන්න මේක එකක් මේ. අනේ ලස්සනයි මේ බලන්නකෝ. ලස්සනම ලස්සනයි. ඒකම ලස්සනයි මේ. මේ බෑග් එක මේ ලස්සනයි අනේ මේවා නම් මම මේ ගේන්න කියලාවත් මම තෝරලා දීලවත් නෙමෙයි. බලන්න අපේ අයියාගේ සිලෙක්ෂන් කොහොමද? හොඳයි නේ? ලස්සනම ලස්සනයි බෑග් එකක්. මෙන්න මේක. මේකට නම් මම ආසයි. මේ බලන්නකෝ. ඒක මාරම ලස්සනයි. මං ඒකට නම් ආසයි. ලස්සනයි යන්නේ මේවයි කලර්ස් බලන්නකෝ. කලර් එක හැම ලස්සනම ලස්සනයි. මේකත් මේ යාම හිතලා ගත්තා මේ මේවා දාන්න පුළුවන් මේකට මේකයි got sweet අනේ cute bag එක. ඒකත් මේ ඒ කියන්නේ ඉන්දියන් ඒ ටයිප් එකට මාසයි. දැන් මට මේවා ස්ටයිල් කරගෙන යන්න පුළුවන්. මෙහෙම එකකුත් තියෙනවා මේක නම් අපේ අම්මට කිව්වා. මම ආසයි මේ බලන්න ලස්සනයි මේ ලස්සනයි මේ බලන්නකෝ. ලස්සනයි මේ බලන්නකෝ. ලස්සනම ලස්සනයි යන්නේ මේ අම්මයි ලස්සන මේක. මෙන්න මේ ලස්සනයි. ටට පස්ස බලමු ජූම් කටික. අනේ ලස්සනයි මේක. පස්සේ මේක ලස්සනයි මේ දෙක නම් ලස්සනයි මේ. ටන්ටරඩා අනේ ලස්සනයි බලන්න. ලස්සනම ලස්සනයි. මේක ලස්සන මේ නෙක්ලස් එකයි ඉයරින්ග්ස් දෙකයි මේ සෙට් එකත් මාර ලස්සනයි. මේ තියෙන්නේ සැෆ්‍රන් නම් ගොඩාක් ගෙනත් තිබ්බා. මම මේ චුට්ටක් ගත්තා ඔයාලට පෙන්නන්න. මෙන්න මේක මම දැන් මේක හැමදාම උදේට බොනවා. ඒවා තමයි අපේ අයියා ඉන්දියාවලින් මට ගෙනත් තිබ්බේ. මටයි අක්කටයි දෙන්නටම. හවුනට එවන්නම්. බයි.